අයිබෝවන් ඔබ සියලු දෙනාටම මම අද ඔයගොල්ලන් ඉස්සරහා කතා කරන්න ආවේ මේ රටේ දැන් ඇතිවෙච්ච බීසණයත් එක්ක ඇත්තටම දැන් අපේ ජනතාව සහ සියලු ජනතාව මෙතන ಜಾති ભેද සියලු ජනතාව සියලු දෙනාටම දැන් සිටිවෙලක් මතුවෙලා තිනවා ඇත්තටම මේ කිසිම දෙයක් ඇත්ත නැහැ. කියන්නේ ගෙවල් දොරවල් වාහන යාහන අපි ගෙනාපු දේකුත් නැහැ, අරන් යන දේකුත් නැහැ. මේ මොකද්ද මේ ඇත්ත කියලා හොයන්න සිතුවිලි සමහර කට්ටියට පාළ වෙලා තිනවා. සමහර කට්ටිය බීසන ඉවර වෙලා නැවතර පරණ සිතුවිලි වලටත් ගිහලා තිනවා. ඒ කියන්නේ අනතුරක් වෙනකොට තමයි අපි බුදුන් දෙවිවරු මේ සියලු දෙනාම හොයන්නේ. අපිට අනතුරු සහ අපේ ජීවිතේ මොනරි ප්‍රශ්නයක් වෙනකොට තමයි අපි මේ දෙවිවරු ගැන මේ දාම ගැන ආගම ගැන හොයන්නේ. ඒ ප්‍රශ්න විසඳුනාට පස්සේ අපි අනිත් විදියට මාර කොටස් වලට අහුවෙලා ඒ ජීවිතය අපි ගත කරගෙන යනවා. ඇත්තටම මේ අපේ සිතවිලි පිරිසුදු වෙනකොට තමයි අපිට යාපත් දෙයක් වෙන්නේ. උදාහරණයට අපිට කරදරයක් එන වෙලාවේ විතරයි අපි සිතවිලි පිරිසුදු වෙලා දෙයියොන් බුදුන් වැඳලා පන්සල් ගිහිලා පල්ලි ගිහිලා මේ සියලු දෙනාටම මම කියන්නේ මේ ಜಾති සියලු දෙනාටම මේක අපි හරියට තේරුම් අරගෙන මේ ගමන යන්න ඕනේ. අපේ සිතවිලි නිතරම පිරිසුදුන් තියාගන්න පුළුවන් තරම් හැකියාව ගන්න පන්සල් පාද රැකින්න ඕනේ. එහෙම නැත්නම් ඇත්තටම දැන් මේ තාම ඉවර නැහැ. මේ සබාදාමෙන් අපිට දඬුවම දෙන්න දේ තාම නැවතිලා නැහැ. ඉස්සරහට ගොඩක් දේවල් වෙන්න යනවා. ඒකෙන් බේරිලා මේ ජීවිතේ බේරා ගන්න මේ ඇත්ත මනුස්ස ජීවිතේට මේ මනුස්ස කෝඩුවට අපි අවිලා ඉන්නේ. මොකද්ද මේ කරන්නේ? කවදා හරි බයසට යනවා, ලෙඩ වෙනවා, මරණ එක මැරෙනවා. මේක එමෝන්ටම පොදු. මෙතන ආගම ಜಾති වල මේ ආගම එක්කන මේම ජීවත් වෙනවා, මේම ආගම එක්කනට මේම ආයුෂ වැඩි. එහෙම කියලා කිසිම දෙයක් නැහැ. අපි අනිවාර්යෙන් මේ සියලු මනුස්ස ලෝකයට ආපු සියලු දෙනාටම වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. එතකොට මේ ජීවිතය අතරදී තමයි අපි මේ මායාවට අහු වෙලා. මේ කියන්නේ මේ නැති දේ ඇත්ත කියලා හිතාගෙන මේ බොරුව පස්සේ අපි දුවනවා. අපි පොඩ්ඩක් නැවෙතෙන්න ඕනේ. 100ට එන්න ඕනේ. 100ට ඇවිල්ලා මේ මොකද්ද ජීවිතය? අපි මොකද්ද මේ වෙන්නේ කියලා තේරුම් අරගෙන මානසිකට මානසික ආදරය කරගෙන එකමුතින් ජීවත් වෙන පරිසරය අද්දුනොත් විතරයි මේ බීසන නැති වෙන්නේ. නැත්තම් මම කලින්ුත් මම මේක කතා කරලා තිනවා. මේ පොළව දෙකට දෙදරලා මේ මිනිස්සු වෙලදිලා යයි. ඒක දැන් බීගෙන ඉන්නවා. එහෙනම් දැන් ඉස්සරහට දැන් මේමනේ පංචම භූත පහක් තියෙනවා. ආස පොළොව වතුර ජලය ගින්දර පහක් තියෙනවා. දැන් වතුරෙන් අපිට බීසන දීලා ඉවරයි, සුළං වලින් දින දැන් ආයෙ තියෙන ගින්දර. ඒ කියන්නේ මේ ඉස්සරහට එන කාලෙට